ආයුබෝවන් කියලා පිළිගන්නවා මාළුන්ට ආදරය කරනවා ඔයාලා හැමදේනම. ඉතින් සෑහෙන කාලයකට පස්සේ මාළු ටික දකින්න ඇත්තේ මොකද ලයිට් එක පිච්චිලා තිබ්බේ හින්දා වීඩියෝ එකක් ගේන්න උන්නේ නැහැ. ඔයගොල්ලන්ට දැන් ටැංක් එකේ තියෙන වෙනස්කම් ගැන කිව්වොත් මුලින්ම ඔයගොල්ලන්ට මම අප්ඩේට් එකක් ගෙනාවා. ඒකේ ලයිට් එක පිච්චිලා තිබ්බා. ඔයගොල්ලන්ට මම කිව්වා ඒකෙදි පැල හැම විනාශ කරා කියලා මේ කාවයියේ බ්ලැක් ගෝස්ට්ුයි. දැන් ওই තියෙන පැල ටික ඔක්කොම අලවලා තියෙනවා. ඔය කොටේට තියලා හැම අලවලා තියෙන්නේ. එතනයි මේ පැල ටික ඔක්කොම තියලා අලවලා තියෙන්නේ. ඒ හින්දා ඒගොල්ලන්ට මේව කරන්න බෑ. උගලන්ට මාළුන්ගේ වෙලා තියෙන වෙනස්කම් ගැන කිව්වොත් ඇත්තටම රැම්සික් ලිට්ලා දෙන්න නැති වුණා. ඇත්තට මේකට ප්‍රධානතම හේතුව මෙන්න මෙයා. මේ රේන්බෝ ෂාක් එකයි කාවයියේ ප්‍රෙෂර් කරලා කොහොම හරි දෙන්නම නැති වුණා. ඒ දෙන්න නැති වුණා. උගල ඒකෙදි කියනපු කෝරි කැට්ෆිෂ් දැන් ඉන්නවා. යා නම් දැන් ගේද්දි අඟලක්වත් ඉඳී නැහැ. දැන් නම් ඉන්නවා අඟල් එකමාරකට විතර ට්‍රීට් වෙන්නේ. යා ලොකු වෙලා ඉන්නවා. ඔහොම තමයි දැන් තියෙන තත්ත්වය. උගලන්ට පේනද මාළුන්ගේ කලර්ස් එහෙම නියමෙටම තියෙනවා. අද මේගොල්ලන් ෆීඩින් පාර්ට් එකක් තමයි ගෙනින් හිටියේ. මොකද උගලන්ට මම මේගොල්ලන්ගේ ෆීඩින් පාර්ට් එකක් ගෙනල්ලාම නැහැ. ඊට කලින් අපි මේ මාළු වර්ග ටික ගැන පොඩ්ඩක් කතා කරලා ඉමු. මුලින්ම මෙතන ටයිගර් බාබ්ලා සෙට් එකේ ඉන්න ඒගොල්ලෝ ගැන ඉතින් වැඩිපුර කතා කරන්න දෙයක්වත් නැහැ. උගලන්ට පේනවා ඉතින් ඒගොල්ලන් කලර්ස් එහෙම නියමෙටම තියෙනවා. ආයේ මෙතන තීත්‍යෝ දෙන්නෙක් ඉන්නවා. ඇත්තට මුන් දෙන්න තීත්‍යෝ දෙන්නෙක් ඉන්න උන් දෙන්නන ફોකස් වෙන්නේ නැත්තරම්. ඒ දෙන්න දාලා තියෙන කට්ටිය වලි බේරන්න. මොකද උගලන්ට පේනවා ඇති මෙතන එක ටයිගර් බාබ් කෙනෙක්ගේ වරලක් තුවාල වෙච්ච එකෙක් ඉන්නවා. කෝයා. අමීන්. right. උගලන්ට පේනවා ඇති මම ඒක වෙනම පෙන්නලා දාන්නම්. එයාගේ වරල කොච්චර හොඳ කරන්න මම වෙනම ටැංක් එකකට දාලා හොඳ කරලා ඉවරලා ආයෙ මේකට දැම්මත් දවසක් යද්දි ආයෙ ගෙනම ඔය තිබ්බ තත්ත්වයට මේ වෙලා තියෙන්නේ. මේ කොටා ගන්නවා. එයා ෆීමේල් එක්කෙනේ. ෆීමේල් එක්කෙනාට කොටනවා. ඒ හින්දා ඒ වලිය නවත්තන්න තමයි තිත්ව දෙන්න දාලා තියෙන්නේ. ආයෙ මෙතන ඉන්නවා කාවයියේ. සාමාන්‍යයෙන් ලොකු වෙච්ච කාවයියෙක් ඉන්නවා. ආයෙ මෙතන ගුරාමි දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නගේ නම් මම හරියටම දන්නේ නැහැ. ගුරාමි දෙන්නෙක් ඉන්නවා. කහ පාට එක්කෙනෙකුයි මේ රතු පාට මෙයයි. ඊට පස්සේ උඹලන්ට පේනවා ඉතින් පිටිපස්සෙන් බ්ලැක් ගෝස්ට් ඉන්නවා. පේනවා ඉතින් බ්ලැක් ගෝස්ට් ගේ පිටිපස්සේ වරල විතරයි පේන්නේ. බ්ලැක් ගෝස්ට් සයිඩ් ගහලා ඉන්නේ. ආයෙ මෙතන ඉන්නවා රේන්බෝ ෂාක් කෙනෙක්. මෙයාව ගෙනල්ලා දැන් අවුරුද්දකට විතර කිට්ටුයි. එයා මාරම ලස්සන. අනික දැන් උඹලන්ට පේනවා සෑහෙන්න ලොකුයි. මං ගේද්දි අඟල් එකමාරක් විතර ඉඳී. දැන් උඹලන්ට හිතා ගන්න පුළුවන් සයිස් ඩිෆරන්ස් එක. මේගොල්ලන්ට මං කැම දෙන්නේ ඉන්න මං උඹලන්ට ඒක අරගෙන පෙන්නන්නම්. යාළුවනේ මම මේගොල්ලන්ට මේන්ලි දෙන්නේ මෙන්න මේ හිකාරි බ්‍රෑන්ඩ් එකේ එන වයිබ්‍රා බයිට්ස් එකයි. ආයි මෙන්න මේ නෝමල් කිරලා ගන්න තියෙන පැලට් එකයි මාරුවට දෙනවා. සතියට දවස් 5ක් විතර මේවා තමයි දෙන්නේ. ඊට පස්සේ සතියකට එක දවසක් ගෝවා ඒ වගේ දෙයක් තම්බලා ගෝවා නිවිති වගේ දෙයක් තම්බලා දෙනවා. ආයි එක දවසක් මස්සරි මාළු හරි මොන හරි එක જાතියක් දානවා. මම කොයිම දවසකවත් එකම කෑම වේල දවස් දෙකක් හම්බ වෙන්නේ නැහැ. ඒකත් එක හේතුවක් වෙන්න තියාලුනේ. උගලන්ට පේනවා ඇති ටැංක් එකේ ඉන්න මාළු ඔක්කොගෙම මාරම් විදිහට කලර්ස් තියෙනවා. උගලන්ට මෙතන ටයිගර් බාබ්ලාගේ බැලුවොත් හොඳට පේනවා ඇති රතු වරල් වල එහෙම රතු පාට පුරවලා තියෙනවා. මෙතන මේ රේන්බෝ ෂාට් ගිහින් රතු පාට මාරම් විදිහට තියෙනවා. ඒ වගේම මේ උගලන්ට පේනවා ඇති ග්ලෝ ටෙට්‍රා කෙනෙක් ඉන්නවා කොළ පාට. ඔයාගෙත් කලර්ස් තියෙනවා මාරම් විදිහට. ඔහොම තමයි තියෙන්නේ. අපි දැන් බලමු මේගොල්ලන්ට කැම දාලා මොන වගේ රියැක්ෂන් එකක් වෙන්නයිද කියලා. දැන් මම මේ ළඟට ඇවිල්ලා කැම දෙන්න හදන්නේ කියලා දන්නවා. ඒකයි කට්ටියම කැරක් ඉන්නේ. උගලන්ට පේනවා ඉතින් ඔක්කොම ඉස්සරහට ඇවිල්ලා මේ ඉන්නේ. බලමු කොහොමද කියලා කැම කන විදිය. යාළුවනේ උඹලා දකින්න ඇති බ්ලැක් ගෝස්ට් ෆෝම් වෙලා ආපු විදිය. උඹලා බ්ලැක් ගෝස්ට් ගේ ෆීඩින් පාර්ට් එකක් දැකලාම තිබ්බේ නැහනේ. අන්න පළවෙනි පාර්ට් එකේ නම් උඹලන්ට පේනවා ඇති බ්ලැක් ගෝස්ට් ඇවිල්ලා ගහගෙන යන්නේ යෑම. පැලට් ටික ගොඩක් අර අතන ෆිල්ටර් එන බට් ලයින් එක ගාව තමයි යාළුවනේ තියෙන්නේ. එතනට තමයි පැලට් ටික ඔක්කොම ආවේ.
ඒක කොහොමද ඉතුරු වෙන්නේ කෝරි කැට්ෆිෂ් එයා තමයි ෂොට් එක දෙන්නේ මම බේනේ කෝරි කැට්ෆිෂ් උත් යන්තම් එළියට ආවා කාවයිය නම් උඹලන්ට ෆීඩ් කරනවා බලන්න වෙන එකක් නෑ යාළුවනේ මොකද කාවයිය මාරම බයයි එයා කොච්චර චන්ඩි පාට දැම්මට එයා මාරම බයයි ඇත්තටම මාත් එයා මේ කැම කන දෙක තියෙන හින්නම කලාතුරකින් එයා ඇත්තටම පේන්න කන්නේම නැති තරම් දැන් දාපු ටික ඔක්කොම ගිහින් තියෙන්නේ ඔයාලට පේන්නේ නැති බ්ලැක් ගෝස්ට් නම් තාම කනවා දාගෙන ඇත්තටම යාළුවනේ බ්ලැක් ගෝස්ට් නම් දැන් කාලා එයා සෑහෙන්නම ලොකු වෙලා ඉන්නේ දැන් අඩියකට කිට්ටු අඩියක් නන්නේ සමනංගල් 10ක් 12ක් විතර නම් ඇති ඔව් අඟල් 10ක් විතර නම් ඇති යා ගේද්දි අඟල් 6කටත් අඩුවෙන් ඉඳී යාළුවනේ එයා සෑහෙනම ලොකු වෙලා තියෙන්නේ අඟලට පේන්නේ කාවයිය ආවා බලමු යාට ටිකක් දීලා යාට පේනවා බලමු පුට්ටක් දීලා මොන වගේ වෙයිද කියලා අන්න යන්තම් පැලට් එකක් ගන්න ඕනානේ උංගලන්ට පේනවා එතන පැලට් ටික බිමට ඇවිල්ලා තියෙනවා සිංකි යාළුවනේ හිකාරිය මේ වයිබ්‍ර බිට්ස් එක ඒක තියෙන්නේ මේ ලෝ සිංකින් ඒ කියන්නේ ටිකක් වෙලා වතුරේ පාවි තිබිලා තමයි ගිලෙන්නේ ඒක පොඩි මාළුන්ට කන්න හදලා තියෙන්නේ කොහොමත් ඔය ඉතුරු වෙන මේ චුට්ට කන්නේ බ්ලැක් ගෝස්ට්ුයි රේන්බෝ ෂාකුයි කෝරි කැට්ෆිෂ් විතරයි වෙන්නේ කොහොමත් කන්නේ ඔගෙන් බොහොම පොඩ්ඩයි අනිත් මාළු ටික කෑවොත් කන්නේ මේ දුටි ඔක්කොම ඉදෙන්න තමයි කරන්නේ අපි දැන් ඔක්කොම ගැන කතා කරානේ ටයිගර් බාබ්ලා ගැන කතා කළා රේන්බෝ ෂාක් ගැන ගුරාමි ටික් ගැන ඔක්කොම ගැන කතා කළා ඔයගලන්ට පේනවද වතුර නිකන් පොඩි කොළ පාටක් වගේ යනවා ඇත්තට මේ LG අර මේ මොකුත් නෙමෙයි ඒ ලයිට් එකට ඒ කැමරාව වැදුනහම මේ පේන විදිහ යාළුවනේ නැතු LG ප්‍රශ්න අරමෙව හැම මොකුත් නැහැ මේක LG හැදෙන්න විදියකුත් නැහැ යාළුවනේ ඔයගලන්ට මම පෙන්නන්නම් මෙතන මම LG stop 90 බේත් එක පාවිච්චි කරනවා මේ ටැංක් එකට. ඒ හින්දා කොහොමත් මේක LG හැදෙන්නේ නැහැ. මේක යාළුවනේ කොළ පාට ගතිය තනිකරම තියෙන්නේ මේ ලයිට් එක හින්දා විතරයි. නැත්නම් එහෙම වතුරේ කොළ පාටක් අරමෙව වතුර මාරම ක්ලියර් තියෙන්නේ. මෙයා ලයිට් එකකින් තමයි අපිට එහෙම පේන්නේ. මම වතුර මාරම තියෙන උගලන්ට පේනවා. ඉතින් ආයේ මේ බ්ලැක් ගෝස්ට් ඇවිල්ලා ආයේ කනවා මෙතන. අතන යාළුවනේ අර ගුහාව හදලා තියෙනවා. ඒක ඇතුලේ තමයි ගොඩක් වෙලාවට මෙන්න මේ රේන්බෝ ෂාක් ඉන්නේ. ගෝස්ට් අර ඇතුළට යනවා දඟලනවා. එයා නම් ආයේ කන්නේ නේ කන්නේ. යා කාලා ඉවරයි ඇති බොහෝ දුරට. අනිත් එක්ක කාලේ උගලන්ට පේනවා දැන් කෝරි කැට්ෆිෂ් වැඩ පටන් ගන්න තියෙනවා. උගලන්ට පේනවා ඉතින් කෝරි කැට්ෆිෂ් කනවා පොඩ්ඩ. දැන් රේන්බෝ ෂාකුත් අන්න පැලට් එකක් ගත්තා. ඉතින් යාළුවනේ ඔහොම තමයි අද වීඩියෝ එක. ඔයගොල්ලෝ අද දැක්කේ මගේ අඩි 2කමාර ටැංක් එකේ මාළුන්ගේ ෆීඩින් පාර්ට් එක. ඇත්තට මේක ලයිට් එක පිච්චිලා තිබ්බ හින්දා තමයි වීඩියෝ එක මෙච්චර පරක්කු වුණේ. නැත්නම් මෙච්චර පරක්කු වෙන්නේ නැහැ ඉක්මනට ගේනවා. ඉතින් එහෙනම් අදට මං ගිහින් එන්නම්. ඔයගොල්ලෝ වීඩියෝ වලට කමෙන්ට් දාන්න ලයික් කරන්න. එතකොට තමයි මටත් වීඩියෝස් කරන්න ආස හිතෙන්නේ කැමැත්තක් ඇති වෙන්නේ. ඊගාවට මේ වගේ මාළු ගැන වීඩියෝස් බලන්න එකතු වෙලා ඉන්න මාත් එක්ක තව මේ වගේ මාළු ගැන හොයන මාළු ගැන දන්න කට්ටියට වීඩියෝ ෂෙයා කරන්න අපේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්න ආයි යාළුවනේ මගේ Facebook group එක හදලා තියෙනවා ඒකට join වෙන්න. ඒකට join වෙලා අපේම ප්‍රශ්න අපිම කතා කරලා විසඳගමු. ඉතින් එහෙනම් අතට ගිහින් එන්න. හැමෝටම බුදු සරණයි.